ඉතින් යාළුවනේ ඔයාලා එකතු වෙලා ඉන්නේ ෆිල්ම් ටෝක්ස් විත් තිලේ YouTube channel එකත් එක්ක. අද මම ඔයාලට අරන් ඉන්නේ 2025 රිලීස් වෙච්ච ඒක් දීවානි කි දීවානියත් කියන ෆිල්ම් එක. ඉතින් මේ කතාවේ ප්‍රධානම චරිතය ඉන්දියානු මහ ඇමතිගේ පුතා වික්‍රමාදිත්‍ය බොන්ස්ලි. මොහු ඉතාම සාධාරණ විදිහට දේශපාලනය කරපු තරුණ දේශපාලඥයෙක්. ඔහුට අහම්බෙන් මුණ ගැහෙනවා ආදරවන්තයක් ආදා රත්වන් කියන ඒ රටේ සිනමා ශේෂ්ත්‍රයේ සුප්‍රසිද්ධ නිලියක්. වික්‍රම්ගේ හිතේ ආදා ගැන ඇයව දැකපු මුල්ම දවසම ආදරයක් උපදිනවා. ඉතින් මේ ආදාගේ පවුලේ ඇයට හිටියේ අම්මා තාත්තා සහ ඇයගේ නංගි. වික්‍රම් පුංචි කාලෙම ඔහුගේ අම්මා ඔහු උපදිද්දිම ඔහුව දාලා ජීවිතයෙන් සමුවරන් කියලා තමයි වික්‍රම්ගේ තාත්තා, ඒ කියන්නේ ඒ රටේ මහ ඇමති ඔහුට කියලා තිබුණේ. මෙහෙම කාලය ගත වෙද්දී ආදට ආරාධනාවක් ලැබෙනවා වික්‍රම්ගෙන්. ඒක වික්‍රම් යුද හමුදා සෙබළුන්ව පිනවන්නත් රටේ සුප්‍රසිද්ධ කෙනෙක්ව අරගෙන යන ගමනක් හැම මාසෙකම. ඒක ඇත්තරම මැතිවරණ කටයුතු වලට වික්‍රම යොදාගත්ත උපක්‍රමයක් කිව්වනම් හරි. මුලින් ඇය ඒ ආරාධනාව ප්‍රතික්ෂේප කළත් පසුව ඔහුත් සමග ඒ ගමනට ඇය එකතු වෙන්න එකඟ වෙනවා. ඒ චාරිකාව මේ දෙන හරිම සතුටින් යනවා. ඒ හමුදා සෙබළුන් ඔවුන් දෙපළ ආදරයෙන් පිළි අරන් නිවාසික පහසුකම් සපයනවා. ඔවුන් දෙපළ ගීත ගායනා කරනවා, රංග දක්වනවා, යුද හමුදා සෙබළුන් සමග ගොඩාක් සතුට වෙනවා. මේ අතර එක යුද හමුදා සෙබළෙක් හදිස්සියෙම ආදව පැනලා අල්ලගෙන පදා ගන්නවා. මේක දැකපු වික්‍රම් ඊටාම කලබලයට පත් වෙලා යුද හමුදා සෙබළ සමග වැරදි වැටහීමක් ඇති කරගෙන උන් සමග රණ්ඩුවක් ඇති කරගන්න උත්සාහ කරනවා. මේ මොහොතේ ඇත්තටම සිද්ධ වෙන්නේ ආදගෙන් වැරදීමකින් විශාල සර්පෙක් පෑගෙන යනවා. යුද හමුදා සෙබළා ඇත්තටම කරන්නේ ඇයගේ ජීවිතය බේරා ගැනීම. නමුත් වික්‍රම් හදිසියෙම කලබල වෙලා අහන්නේ තමුන් කොහොමද මගේ ආදව ඇල්ලුවේ කියලා. ඉතින් මේ තරම් දවසක් වික්‍රම් එයාගේ හිතේ හංගගෙන හිටපු ඒ ආදරේ එකපාරටම එළියට එන්නේ මෙන්න මේ විදිහට. නමුත් අවාසනාවට ආදා ඒක බාරගන්නේ හොඳ විදිහට නන් නෙවෙයි. වික්‍රම් කොයිතරම් පැහැදිලි කරත් ඔහු ඒ ආදරය ප්‍රකාශ කරන්න බලාපොරොත්තුනේ මේ විදිහට නෙවෙයි කියලා. ඒක හම්බෙන් සිද්ධ වුණ සිද්ධියක් කියලා. ඇය කිසිසේත්ම ඒ ආදරය පිළිගන්න කැමති වුණේ නැහැ. ඇය ඒ සැනින්ම ආපසු මුම්බායි බලා පිටත්ව යනවා. වික්‍රම් නම් කොහෙත්ම සූදානම් වුණේ නැහැ ඒ ප්‍රතික්ෂේප වීම බාර ගන්න. ඔහු මොකද කළේ? ඇය අතින් කටින් ඇයගේ ගෙදරට යනවා තෑගි බෝක අරගෙන. ඇයගේ දෙමව්පියෝ මුණ ගැහෙන්න. ඇයව විවාහ යෝජනාවක් අරගෙන. ඔහු ඒ විවාහ යෝජනාව අරන් එන්නෙත් හරිම හිතුවක්කාර පුරාණ්ඩු ප්‍රේමවන්තයෙක් විදියට. හැබැයි ඒ පවුලේ අයගෙන් නම් වික්‍රම්ට හොඳ ප්‍රතිචාරයක් නම් ලැබුණේ නැහැ. වික්‍රම් කියන්නේ දේශපාලඥයෙක්. ඉතින් කවද්ද දේශපාලඥයෝ දේවල් ලේසියෙන් අතෑරි? ඊට පස්සේ වික්‍රම එයාගේ පාක්ෂිකයන්ව යොදවලා නගරේ පුරාම ආදගේ රූප බැනර්ස් වලට මැර ප්‍රහාර ඇති කරනවා. සිනමා ශාලාවලට මැර ප්‍රහාර එල්ල කරනවා. මේ තත්ත්වය නිසා ආදා ඒ දක්වා කරගෙන ගියපු එයාගේ සිනමා නිර්මාණවල අධ්‍යක්ෂකවරු ගොඩක්ම බයටපත් වෙලා ඇය වේ නිර්මාණ වලින් ඉවත්ව කරනවා. ආය අන්තිමේදී යනවා වික්‍රම මුණ ගැහෙන්න. ඇති වෙලා තියෙන තත්ත්වය ගැන කතා කරන්න. හැබැයි ඒ වෙලාවෙත් වික්‍රම් දිස්වයෙන් වගේ ඔහුගේ හිතේ ඇය වෙනුවෙන් තියෙන උපන් ආදරය ගැන කියවනවා. විවාහයෙන් පස්සේ ඒ ගෙදර උන් ජීවත් වෙන විදිය ගැන, ඔහු මවන හීනමාලිකා ගැන ආදරයෙන් කියනවා. ඊට පස්සේ දවසක් ආදගේ නංගි කොලේජ් ඉවර වෙලා ඇයගේ අම්මා ඇයව ගන්න යද්දී වික්‍රම්ගේ පක්ෂයේ මැර පිරිසක් ඒ දෙන්න දිහා බලාගෙන ඉන්නවා. උන් දැකලා ඒගොල්ලෝ බය වෙලා ආවෙත් ආදට ඒ ගැන කියනවා. ඉතින් ආදා යනවා පොලිසියයි කොමසාරිස්තුමාවයි මුණ ගැහෙන්න. ඒ සිදුවීම ගැන පැමිණිලි කරන්න. නමුත් බලාපොරොත්තු නොවුණු විදිහට එතනත් සිද්ධ වුණේ වික්‍රම්ගේ දේශපාලන බලය උඩට ඇවිත් තිබුණු එක.
ඇයගේ පැමිණිල්ල අහනව වෙනුවට ඔවුන් කළේ වික්‍රම්ගේ ආදගේ කසාදය ගැන, විවාහ උත්සවය ගැන කතා කරපු එක. නොහිතපු විදිහට මේ වෙලාවේ එතනට එන්නේ වික්‍රම්. ඒ දෙපළට කතා කරන්න ඉඩ දීලා පිරිස කාමරයෙන් යනවා. ඉතින් ආදා ඇයගේ පැමිණිල්ල ඉදිරිපත් කරන්නේ කාටද? වික්‍රම්ට. වික්‍රම් ඇයට පැහැදිලි කරනවා ඒ පිරිස ආවේ ආදගේ පවුලේ අයට කරදර කරන්න නෙවෙයි, ඒ අලව ආරක්ෂා කරන්න කියලා. ඉතින් මේ ආදගේ තාත්තා විශ්වවිද්‍යාල ආචාර්යවරයෙක්. ඔහු දවසක් ආම්බෙන් දකිනවා විශ්වවිද්‍යාලයේ සංගමයේ වැඩ කරන සේවකයෙක් පියන් කෙනෙක් ප්‍රශ්න පත්‍ර හොරකම් කරනවා. ඔහු ඒ පිළිබඳව පීඨාධිපතිතුමාට පැමිණිලි කරනවා. අවසානයේදී පීඨාධිපතිතුමා යුනියන් එකේ අයවත් කැමති වෙන්නේ නැහැ මේ සිදුවීම එළියට යනවට. ඒක විශ්වවිද්‍යාලයට අපකීර්තියක් නිසා. අවසානයේදී යුනියන් එකේ අයම එයාලගේ කෙනෙක් විරුද්ධ වීමට උත්සාහ කිරීමේ චෝදනාව මත ආදගේ තාත්තට පහර දෙනවා. එදා රෑ වික්‍රමයාගේ පිරිසත් එක්ක ඒ පියන්ද සහ ආදගේ තාත්තට පහර දීපු අයවත් අරගෙන එන්නේ ආදගේ තාත්තා ගාවට. ඇවිල්ලා ඌන් ලවා ආදගේ තාත්තගෙන් සමාව අරගන්නවා. නමුත් ආදා හිතන්නේ මේකත් වික්‍රම්ගෙම සැලසුමක් කියලා. වික්‍රම් ආදගේ ආදරේ දිනා ගන්න නොකරපු දෙයක් නැහැනේ. නොගත් උත්සාහයක් නැහැ. හැබැයි ඒ උත්සාහයන් කිසිම එකක් සාර්ථක වුණේ නැහැ. ඔන්න ඉතින් ඊට පස්සේ මැතිවරණ රැස්වීමක් පැවැත්වෙනවා. ඒක සාමාන්‍ය රැස්වීමක් නම් නෙවෙයි. ඊළඟ මැතිවරණෙදී වික්‍රමව මහා අපේ අපේක්ෂක විදිහට මැතිවරණ ඉදිරිපත් වෙන බවට මහජනතාවට පොරොන්දු වෙන මැතිවරණ රැස්වීම. මේකට සහභාගී වෙන පුදුම අමුත්ත කවුද දන්නවද? වෙන කවුරුත් නෙවෙයි. එදා ආදා. ඒ තමයි ආදා. එදා ඇවිත් මේ රැස්වීමේදී කතා කරන්නේ ඇය කියන්නේ වික්‍රම් මේ දැන් දවසක් ඇයගේ ආදරේ දිනා ගන්න ඇයට වද වේදනා දීපු විදිය, ඇයට ගෙනාවු ප්‍රශ්න ගැන. ඒ වගේම ඇය 아무තු යෝජනාවක් ගේනවා. ඇය ගෙනාපු යෝජනාව තමයි එදා ඉඳන් ඉදිරියට දවස් 7ක් ඇතුළත, මේ මොහොතේ ඉඳන් ඉස්සරහට දවස් 7ක් ඇතුළත මේ වික්‍රමාදිත්‍ය බෝන්ස්ලේව මරණයට පත්න කරන කෙනෙක් සමග තමන් එක රැයක් නිදා ගන්න වෙනවා කියන පොරොන්දුව. ඉතින් මේ ආදගේ වෛරයේ වියරුව වැටුණු මේ පොරොන්දුව රට පුරාම ගින්නක් වගේ පැතිරලා යනවා. ඇය ඔහුට කියන්නේ ඒ අයගේ වෛරයේ වියරුව කියලා. මේක මරණය ඔහුට කොහෙන් එනවද කියලා දන්නේ නැති මොහොතක්. වුණත් ඔහු සහභාගී වෙනවා ආගමික උත්සවයකට. මේ උත්සවයේදී වික්‍රම් වෙඩිපහරකට ලක් වෙනවා. ඒ වෙද්දී වෙඩි වැදුණු වික්‍රම්ව මුණ ගැහෙන්න හරිම සතුටින් ආදා එනවා. හැබැයි නොහිතපු විදිහට ඒ මොහොතේ තමයි ඇය දැනගන්නේ ඒ වෙඩි ප්‍රහාරය වික්‍රම්ම ඔහුගේ පාක්ෂිකයෙක් ලවා කරවගත් එකක් කියලා. ඔහුට අවශ්‍ය වෙලා තියෙන්නේ ඔහුගේ ජීවිතයට අනතුරක් කරන්න උත්සාහ කරන කෙනෙක්ට සිද්ධ වෙන්න පුළුවන් දේ පැහැදිලි කරන්න. ඉතින් මේ වික්‍රම් එයාගේම පාක්ෂිකයෙක් ලවා තමයි මේ පහර දීම ඇති කරවගෙන තියෙන්නේ. ඒ මොහොතේදී ඒ පහර දීම සිදු කරපු තරුණයාට වික්‍රම්ගේ පාක්ෂිකයෝ දරුණු විදියට අමානුෂික විදියට ඒ මොහොතේ පහර දෙනවා. ඉතින් ඒකෙන් ඔහු උත්සාහ කළේ පෙන්වන්න ඔහුට ඔහුගේ ජීවිතයට අනතුරක් කරන්න එන කෙනෙකුට සිද්ධ වෙන්න පුළුවන් දේ. ඔන්න ඊට පස්සේ රූපවාහිනී වැඩසටහනකදී වික්‍රම්ගේ මේ ආද වෙනුවෙන් දුපන් ආදරය ගැන නිවේදකයෝ ප්‍රශ්න කරනවා. ඒ වෙලාවේ තමයි ඔහු පොරොන්දු වෙන්නේ ඔහුගේ වේදමින් ජෝඩු 100කට විවාහ උත්සවයන් කරලා දෙනවා. ඒ වගේම ඔහුගේ ආදගේ පෝරුව ඒ දවසට හිස්ව තියනවා කියලා. මේ රූපවාහිනී වැඩසටහන දැකපු වික්‍රම්ගේ තාත්තා ඔහුව කැඳවලා පැහැදිලි කරනවා මේ සිදුවීම් වලින් ඔහුගේ විපක්ෂය අය දක්වන ප්‍රතිචාරය ගැන. ඒ වගේම තමයි වික්‍රම් මේ වෙලාවේ මතක් කරනවා එයාගේ පුංචි කාලේ ඒ තාත්තම දෙයක් ලබා ගන්න බැරි නම් ඒ දේ පුච්චන්න කියන සංකල්පය සිතුවිල්ල එයාගේ ඇතුළේ ඇති කරපු විදිය. ඒ වගේම ඔහු සපත කරනවා ඔහුගේ මේ ආදරය නොලැබුණොත් පිච්චෙන්නේ ආදා නෙවෙයි ඔහුයි කියලා. මේ දේවා දිහා බලන් ඉන්න ආදා එනවා වික්‍රම මුණ ගැහෙන්න.
ඇවිත් කියනවා වික්‍රම්ගේ බිරිඳ නම් වෙන්නේ නැහැ ඇය. ඒ වෙනුවට ඇය ඔහුගේ වැන්දඹුව වෙන්න තෝරගන්නවා කියලා. ඒ පොරොන්දුව දෙන්න ඇය එතෙන් පටන් දේවී මෑණියන්ගේ කෝවිල දක්වා පයින් යන බවට දිවුරලා කියනවා. වික්‍රම් මොකද කරන්නේ? වික්‍රමුත් පාවාහන් ගලවලා ඇයත් එක්කම දේවී මෑණියන්ගේ කෝවිලට පයින් යන මේ ගමනට එකතු වෙනවා. කෝවිල ළඟදී නොහිතපු විදිහට නැවත වික්‍රම් වික්‍රම්ට ආදව අයිති කරගන්න උත්සාහ කරන කෙනෙක්ගේ මැර ප්‍රහාරයකට ලක් වෙනවා. මේ සිදුවීමෙන් පස්සේ ඇය නිවසට එද්දී නිවසට ඇවිත් ඉන්න රහේජා කියන්නේ වික්‍රම්ගේ විරුද්ධවාදියෙක්. ඒ නගරේ සියලුම ඉදිකිරීම් වල කොන්ත්‍රාත් කෝටි 5000කට වික්‍රම්ගෙන් ඉල්ලලා නොදුන්නු නිසා වික්‍රම්ව එක තරහ වුණු තරහකාරයෙක්. ඔහු එන්නේ ආදායක එකතු වෙලා වික්‍රම්ට විනාශ කරන්න, වික්‍රම්ව පහර දෙන වික්‍රම්ට විනාශ කරන්න. හැබැයි ආද කියන්නේ ඇය කොටින්ම ඔහුත් එක්ක තියෙන වෛරය තවත් කෙනෙක් එක බෙදා ගන්නවත් කැමති නෑ කියලා. ඊට පස්සේ දුවීමේදී වික්‍රම් වෙන්නේ ආදා ලේ දන් දීමේ කඳවුරකට වික්‍රම් යනවා. ආදගේ වෛරය කොයිතරම්ද කියනවනම් වික්‍රම්ගෙන් ලේ අරගෙන ඒ ලේ බෝතලයත් ඇය බිමට අතාරිනවා. කාටවත් ප්‍රයෝජනයක් ගන්න බැරි වෙන විදිහට. එදා රෑ වික්‍රම් යනවා රාම්ලීලා උත්සවයට. එයාගේ ගාවට ඒ උත්සවයට රඟ දක්වන්න එන රඟ දැක්වීමක් අතරතුර දුනු ආයෙක් වික්‍රම්ට දුන්නෙන් විදිනවා. මේ සිදුවීමත් එක්ක උත්සවයට ආපු මිනිස්සු කලබල වෙලා විසිරීලා යනවා. ඉතින් උත්සවය නවතිනවා. ඉතින් ආපසු එන අතරේදී ඇයව වික්‍රම්ගේ තාත්තා පැහැරගෙන ඇවිත් වික්‍රම්ට කියනවා කාමරය ඇතුලේ ආදා ඉන්නවා. ඔබ කැමති දෙයක් කරගනින්. හැබැයි හිටින් පස්සේ ඇය ගැන කතා කරන්න බෑ කියලා. ඉතින් ආදා හිතන්නේ මේ සිදුවීමත් වික්‍රම්ගේ වැඩක් කියලා. නමුත් මේක මගේ විදිහ නෙවෙයි. මේ වැඩේ කළේ මම නෙවෙයි කියලා වික්‍රම් මොකද කරන්නේ? ආදට පැහැදිලි කරනවා. එහෙම කියලා ඇයව නැවත ගෙදරට ඇරලවනවා. ඉතින් මේ හැම සිදුවීමකටම පස්සේ ආදරේ දිනා ගන්න බැරුව හරිම දුකින් හිටපු වික්‍රම්ට එක දවසක් වික්‍රම්ගේ යාළුවා කියනවා එදා තමයි වික්‍රම් දැනගන්නේ එයා පුංචි කාලේදී එයාගේ තාත්තා කියන විදියට එයා යාගේ අම්මව මරාගත්තේ නෑ. අම්මමයි වික්‍රම්ට ජීවිතේ දීලා මරණය තෝරගත්තේ කියලා. මේක ආපු වික්‍රම් ආදව හොයාගෙන ගිහින් මේ හැමදේම කියනවා. කියලා ආදගේ හිතේ පුංචි හරි ආදරයක් තියෙනවා නම් අද රැයට රාවණාව පුච්චන උත්සවයට ඇයට ආරාධනා කරනවා. මේක දැනගන්න ලැබුණා. වික්‍රම්ගේ තාත්තා මොකද කරන්නේ? ඔහු සැලසුම් කරනවා ආදව මරන්න. වික්‍රම්ගේ යාළුවට ඔහු උපදෙස් දෙනවා. වික්‍රම්ට එල්ල කරන ප්‍රහාරයක් වැරදීමකින් ආදට වදින විදිහට සැලසුම් කරලා ඇව මරණයට පත් කරන්න කියලා. එදා රෑ උත්සවයට ආදා එනවා. නමුත් අවාසනාවක මහත වික්‍රම්ගේ යාළුවගේ පහරින් ආදව මරණයට පත් කරන්න එල්ල කර ප්‍රහාරයට ලක් වෙන්නේ කවුද? වික්‍රම්. ආදරේ දිනාගත් මොහොතේම ඔහුට ඇයගේ අත් දෙක උඩම ජීවිතයට සමුදෙන්න වෙනවා. වික්‍රම්ගේ උමුතු ප්‍රේමය ආදගේ වියරු වෛරයෙන් අවසන් වෙන්නේ මෙන්න මේ විදිහට. ඉතින් මම ඔයාලට මේ වගේ ලස්සන කතාවක් අරගෙන ආයෙත් එනවා එකතු වෙලා ඉන්න ෆිල්ම් ටොක්ස් with තිලිනි YouTube channel එකත් එක්ක ඔයාලට ලස්සන ෆිල්ම් රිවිව් අරගෙන එන මම තිලිනි.
ඉතින් මේ වගේ තවත් ලස්සන ෆිල්ම් රිවිව්ස් බලන්න එකතු වෙලා ඉන්න ෆිල්ම් ටෝක්ස් විත් තිලිනි මගේ YouTube channel එකත් එක්ක. ඉතින් අදට ගිහින් ඉන්නම්. ඔයාලට තවත් අලුත් ෆිල්ම් එකක් අරගෙන එන්නම් මගේ channel එකේ. සුබ දවසක් මගේ යාළුවෝ හැමෝටම.